මේ වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ අපේ කෝස් එකේ තියෙන rise fall 5 tick strategy එකක්. මේකට අදාළ setting වලට යමු අපි. එතන market එක volatility 100 select කරන්න. මෙතන trade type එක විදිහට rise fall. මෙතන duration 5 tick stake සුපුරුදු පරිදි 1 USD. මෙතනම ඔයා allow equals කියන එක tick එක දාන්න. එතකොට තමයි ඔයා barrier offset එක touch කරත් trade එක win කරන්නේ. හරි. මෙන්න මේ ස්ට්‍රැටජි එක සක්සස් කරගන්න මම භාවිතා කරන එක්තරා ටූල් එකක්. ඒ ටූල් එක තමයි මෙන්න මේ ටික් පිකර් කියන ටූල් එක. මෙන්න මේ ටූල් එක සහ මේ ටූල් එක යූස් කරන්නේ කොහොමද කියන ගයිඩ් එක මම ඔයාලට එවලා තියෙන මේල් එකේ Google Drive ෆෝල්ඩර් එක ඇතුළේ තියෙනවා. ඔයාලට කැමති නම් ඒ කියන්නේ වැඩිදුර විස්තර මේ ටූල් එක භාවිතා කරන්න කොහොමද කියලා මේ ගයිඩ් එක හොඳට කියවලා බලන්න. මම දැන් කියන ස්ට්‍රැටජි එක මොකක්ද කියලා මේකේ ටිපිකල් ටූල් එකත් එක්ක තියෙන. ඊට කලින් අපි මාකට් එක පොඩ්ඩක් ඇනලයිස් කරන්න ඕනේ මේ ටූල් එක යූස් කරන්න කලින්. හරි. මෙන්න මේ ටූල් එක යූස් කරනකොට අපි හොඳ ට්‍රෙන්ඩ් එකක් තියෙන අවස්ථාවක් තමයි හැමතිස්සෙම බලන්න ඕනේ. ඔයාලට දැන් පේනවා හොඳ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යනවා. හරි. එතන හොඳ අප් ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා තියෙනවා. ෂෝට් අප් ට්‍රෙන්ඩ් එකක්. හරි. මෙන්න මේ වගේ අවස්ථාවල තමයි අපි මේ ටික් පිකර් එක යූස් කරන්නේ. මම නැවතත් කියන්නම්. මෙන්න මේ වගේ හොඳ ට්‍රෙන්ඩ් එකක් තියෙන අවස්ථාවක් යනකොට තමයි අපි ටික් පිකර් ගයිඩ් එක යූස් කරන්න ඕනේ අතර. මෙන්න හොඳ ඩවුන් ට්‍රෙන්ඩ් එක. රයිට්. තව එකක් බලමු අපි. මෙන්න මෙතන බලන්න හොඳ අප් ට්‍රෙන්ඩ් එක. හරි. මෙන්න මේ වගේ අවස්ථාවන් වල තමයි අපි මේ ටික් පිකර් ටූල් එක යූස් කරන්න ඕනේ. ඒ කියන්නේ සක්සස් වින් ගේන් එකක් අපිට ගන්න ඕන නම්. හරි. ඔයා නිකන් මාකට් එක සයිඩ් වේ එකට යනකොට මේ ටූල් එක යූස් කරන්න එපා. ඔයා අනිවාර්යයෙන්ම ලොස් වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ හොඳ මාකට් කන්ඩිෂන් එකක් ඔයා බලන්න. මෙන්න මේ වගේ මේ සයිඩ් වේ එකට යන අපිට හොඳ ට්‍රෙන්ඩ් එකක් අඳුරගන්න බෑ මෙන්න මේ වගේ අවස්ථාවල. මෙන්න මේ වගේ අවස්ථාවල අපි මේ ටූල් එක යූස් කරන්නේ නැහැ ඇත්තටම. අපි මේ ටූල් එක යූස් කරන්නේ හොඳ අප් ට්‍රෙන්ඩ් එකක්. නැත්නම් හොඳ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙන වෙලාවල්. හරි. ඒක තමයි අපේ පළවෙනි රූල් එක. දෙවෙනි එක තමයි මෙන්න මේ ටූල් එකට අපි සිග්නල් 10ක් දෙනවා. සිග්නල් 10ක් දුන්නාම මේ ටූල් එකෙන් අපිට කියනවා මේක buy කරන්නද sell කරන්නද කියලා. ඒ කියන්නේ higher purchase එකක්ද lower purchase එකක්ද කියලා. හරි. සිග්නල් 10ක් දෙන්නේ මෙන්න මේ රතු වැටෙනකොට ඔයා down කියන එක දාන්න. හරි. රතු වැටෙනකොට down දාන්න. එතන නිල් වැටෙනකොට up දාන්න. ඔය වගේ අපි සිග්නල් 10ක් දෙනවා. හරි. අපි මෙතන සිග්නල් 10ක් දීලා බලමු. හරි. එතන වැටෙනවා status strong buy කියලා. ඔය දැක්කා. එතන status strong buy කියලා වැටෙනවා. මෙන්න මේ status strong මෙතන වැටෙනවා. status strong medium low ඔන්න ඔහොම වැටෙනවා. මෙතන ඔයා trade එකට enter වෙන්න ඕනේ. මෙතන strong හරි medium හරි තිබ්බොත් තමයි මෙතන ඔයා trade එකට enter වෙන්න ඕනේ. හරි. මෙතන buy තිබ්බොත් higher purchase එකට enter වෙනවා. මෙතන sell කියලා වැටුනොත් lower purchase එකට අපි enter වෙනවා. හරි. ඒ වගේම මෙන්න මේ ට්‍රෙන්ඩ් එක ඔයා හොඳට ඇනලයිස් කරන්න. එතන මේ ට්‍රෙන්ඩ් එක හරි හොඳ ට්‍රෙන්ඩ් එකක් තියෙන ලාව විතරයි මේ ටූල් එක අපි යූස් කරන්නේ. හරි. ඊළඟ වීඩියෝ එකද අපි බලමු ටික් පිකර් ටූල් එකත් එක්ක අපි ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා.